ආයුබෝවන්. අද අපි රාගම තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයට තමයි ඇවිත් තියෙන්නේ. විශේෂයෙන් කියන්නේ මේ දේවස්ථානයේ දේව මාතා වැඩ සිටින්නේ. ඇත්ත වශයෙන්ම ලංකාවේ ඉන්න බැතිමතු විශාල පිරිසක් මේ සිද්ධස්ථානයට ඇවිල්ලා දේව මාතාව ආශිර්වාද ලබාගෙන විශේෂ සිද්ධස්ථානයක් තමයි තේවත්ත දේවස්ථානය තමයි. නිසල සුන්දරත්වයෙන් පිරි සුවිසල් දෙවිමෙදුර තේවත්ත අප ස්වාමිදුගේ දේවස්ථානය. රාගම තේවත්ත ජාතික බැසිලිකා පල්ලිය යනු දෙවන ලෝක යුද්ධ සමයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා කරන ලද යාඥාව කරන ලද පොරොන්දුවක් ඉටු කිරීම සඳහා ඉදිකරන ලද විශාල පල්ලියකි. පල්ලිය ඉදිකිරීමේ 1951දී ආරම්භ වී 1974දී නිම කරන ලදී. බැසිලිකාව ඉදිකරන අතරතුරු කන්‍යා මරියතුමියන් ප්‍රතිමාවක්ද නිර්මාණය කරන ලදී. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ප්‍රකාශ කරමින් ප්‍රතිමාවේ පාද අසල නාග මලක හැඩයෙන් යුත්මල් බදුනක් තබා ඇත. දේවාලයේ ඉදිරිපිට ඇති කුළුණු එහි තේජාන්විත පෙනුම තවදුරටත් වැඩි දියුණු කරයි. පල්ලියේ මුදුනේ ඇති රිදී කුරුසිය අඩි 24ක් උසයි. බැසිලිකාව අසලදී ඉදිකර ඇති ලදර් ග්‍රෝටාව බැසිලිකාවේ අත්වීදිය නිර්මාණවලින් එකක් ලෙස හැඳින්විය හැකිය. පල්ලියේ පූජාසනය පිටුපස බැසිලිකාවේ මහල් දෙකක් ඇත. පහළ මහල දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව සඳහා යොදා ගනි. තවත් විශේෂත්වයක් වන්නේ මෙම සුද්ධස්ථානයේ ඉදිකිරීමේ පුරෝගාමි වූ බෙන්ජමින් පියතුමාගේ දේහය මේ පල්ලියේ තැන්පත් කර තිබීමයි. මෙම පල්ලිය අසල ඉදිකර ඇති ලිඳෙන් ජලය පානය කිරීමෙන් රෝග සුවවන බවද විශ්වාස කරති. රාගම තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයට තමයි ඇවිත් තියෙන්නේ. විශේෂයෙන් අපේ YouTube channel වන Voice of God channel එකේ අපි දිවයින පුරා තිබෙන විශේෂ සිද්ධස්ථාන වලට අපි ගිහිල්ලා ඒ දේවස්ථාන වලින් තියෙන විශේෂ දේවල් ලස්සන දර්ශනය අපේ YouTube channel එකේ ලබා දෙනවා. අද අපි කොළඹ අවටම තියෙන රාගම තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයට තමයි ඇවිත් තියෙන්නේ. ඇත්තටම කියනවා ලස්සන පල්ලියක්. අද මේ ප්‍රදේශයට අපි ඇවිත් මේ දේවස්ථානයේ තියෙන විශේෂ විස්තර හා ලස්සන දර්ශන ටික අපේ YouTube channel එකේ ලබා දෙන්න තමයි අද උදෑසනම අපි තේවත්ත පල්ලියට අද ඇවිත්. ඇත්තටම කියන්නේ විශාල බැතිමතුයි මේ දේවස්ථානයට ඇවිල්ලා මේ දේවස්ථානයේ වැඩ සිටින දේව මාතාගේ ආශිර්වාදය ලබාගෙන විශේෂ තැනක් තමයි මේ තේවත්ත පල්ලිය. ලස්සන පරිසරය ඇතුලේ තමයි අපි. ඇත්තටම කියනවා ලස්සන පැත්තක් මේ පැත්තට. ඇත්තටම මාර කූල් ක්ලයිමට් එකක් තියෙන මේ ලස්සන ලොකේෂන් එක අපේ YouTube channel එකේ වෙන්නන්න තමයි අපි මේ ස්ථානයේ රැඳී සිටින්නේ. ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මේ පරිසරය තුලේ අපි එනකොට මේ පැත්තේ ලස්සන වැවකුත් තියෙනවා. ඒ දර්ශනය ඇත්තටම බලන්න මේ දේවස්ථානයේ හිතට මාර නිදහසක් අපිට ලැබෙන සිද්ධස්ථානයක් තමයි මේ තේවත්ත සිද්ධස්ථානය. විශේෂයෙන් අපි දිවයින පුරා තියෙන ලස්සන දර්ශනය හා ලස්සන සිද්ධස්ථාන වලින් තිබෙන විස්තර අපේ YouTube channel එක ලබා දෙනවා. අද අපි මේ තේවත්ත සිද්ධස්ථානයට පැමිණි අවස්ථාවකදී මේ පැත්තේ තියෙන ලස්සන දර්ශනෙත් අපේ YouTube channel එකේ පෙන්නන්න තමයි මේ වෙලාවේ අපි මේ ස්ථානයේ රැඳී සිටින්නේ.